කරන්න බෑ. කොහොම කරන්නේ නැහැ නේ බං බලන්කෝ. කොල්ලෙක් වුණා උඩ තොණ්ඩයක් කලව කරලා ඉන්න ඕනේ ලස්සනට. ඔබ ඉතින් සතියේ එක අනිවාර්යෙන් කොණ්ඩේ පාඩ කරනවානේ. එම තමයි. කොල්ල වුණාම අලු සලුන් එකක් තියෙනවා. සුපිරි තැනක්. යන්න බලන්න. යම් කල කරගන්න මට පාරේස් කරගන්න ඕනේ. මේකනේ සලුන් එක. මේකද? යම් බා. මේකනේ කවුද දන්නේ ඉන්නේ. ආයේ කොණ්ඩේ කපාන්න පුළුවන්ද? ඕමලියෝ එන්න ඉඳ ගන්න. එල්ලකින්. උඹ මම කපන් එන්න. හරි මම උනේ කපන් එන්න. කල එකක් දාගන්න ඕනේ රත්තරන් මාසෙන් මාසෙ අපි දානවා කල. උස්සන් ඉන්නේ කොළ. තානියා කවුද බං? බල්ලා ඉන්න ඇති බා. බල්ලා දෙන කමක් නැහැ. කවුද අයියේ බල්ලාද? නෑ නෑ මේ අපේ වැඩ කරන එක්කෙනා. මේ කෑල්ලන්ත කොයිද කොණ්ඩේ කපන්නේ? උඹන් තානියා කියන්නේ කෙල්ලෙක් ගනමන්නේ. මේ මාත් කපනවා ඈ. කපයි හොද්දලාද? මාත් කපන මාත් කපන මම මුලින් කපන්නේ. ඕ ඇදිල්ලා. මේ මොකද මේ? අයියා මම තම තානියා කොහෙද කපා ගන්න ඕනේ. අනේ උඹද කපන්නේ? ඔව් මම තමයි කපන්නේ. ඇයි? අප කැපුවොත් කැපෙන්නේ නැද්ද? අයියට ඕනනම් කතුරෙන් කපන්න පුළුවන්. එහෙම නැත්තම් ඉවර් එකෙන් කපන්න පුළුවන්. එහෙමත් නැත්තම් ලිපියෙන් කපන්න පුළුවන්. අම්මෝ පොඩ්ඩක් ඉන්න අපි නාගෙන ඉමු. අනේ මොකද කරන්න යන්නේ? අනේ ඉන්න. කොයිද යන්නේ කපන් ඵලයක් මේ යකෝ. ඉන්න. අනේ යන්න එපා ඉන්න. කමක් නෑ. ඔයා ඉන්නවනේ.